රාහුල භද්‍රයන් වහන්සේ උදෑසනම දෑතට වැලි දෝතක් අරගෙන උඩ දානවා. මේ වැලි කැට ගහනට මට අද අවවාද ලැබේවා. මේ ආශ්චර්ය කාරණාවක්. මක්නිසාදයක් දෝතට ගත්ත වැලි දෝතක කොයිතරම්නම් වැලි කැට ඇතිද? 100ක් 200ක් 500ක් 1000ක් 5000ක් ලක්ෂ ගාණක් වැලි කැට තියෙනවා. ඒ දවසේ විනාඩි ගාන වැඩි අඩුයි දෝතේ තියෙන වැලි කැට වලට වඩා. දවසේ තප්පර ගාන අඩුයි දෝතේ තියෙන වැලි කැට වැඩි. අද දවසේ වැලි කැට ගානට අවවාද ලැබේවා කියලා. දැන් ඔබ දෙස බලන්න. ඔන්න ඔබත් හිතනවානේ අපිටත් එහෙම අවවාද ලැබෙනවා නම් කියලා. ඔන්න උදේ පාන්දර අම්මා හරි කවුරු හරි වැරදි කියනවා මේ ඔයාගේ ඉතින් මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා හදා ගන්න ඕන. ඔන්න දැන් කියනවා. ඔන්න එකයි. 8ට 9ට විතරයි කියනවා මේ ඔයාගේ මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා හදා ගන්න ඕනේ. මේ ඔයා මේ කළා තියෙන වැරදි. ඔන්න දෙකයි. 12ට විතර ආයේ කියනවා මේ ඔයාගෙන් වැරද්දක් වෙලා තියෙන මේක හදා ගන්න ඕනේ. ඔයා පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරන්න. ඔන්න දැන් 3යි. අවුරුදු 4ට කියනවා මේ ඔයා මොකද්ද මේ කළේ? පොඩ මොලේ නැද්ද? ඔන්න 4යි. හවස වෙලා කියනවා මේ පිස්සෙක් වගේ වැඩ කරන්න එපා මොනවද මේ ඔය කරලා තියෙන්නේ? දැන් තමයි කට්ට බනෙන්නේ. යකෝ මේක දැක්ක තැන ගහනවානේ. පොඩ්ඩක් කල්පනා කරන්න එපා. වැරද්දක් වුණත් මම මිනිස්සෙක් නේ අප්පා. වැරදුණක් කියන්න පිළිවෙලක් තියෙනවානේ. එක පිට ආවට පස්සේ මිනිස්සෙක්ගේ ඔළුවට මේව ඔරොත්තු දෙනවාද? ඈ අනිත් එක මේ අපි මිනිසුන්ගේ අතින් වැරදි වෙන්න බැරිද? ඔක්කොම එකපාරේ කියන්නේ පොඩ්ඩක් ඉවසන්න බෑ. මම මරා ගන්න හදනවා. මම මෙහි ඉන්නවට කැමති නැද්ද දන්නේ නැහැ. කියලා දැන් ඔන්න හොඳටම පහුවදායේ උදේටට පටන් ගත්තොත් කැත්තක් ගන්නවා අතට ආය කතාද ගන්නෑ. බලන්න පින්වතුනි අපි දෙස ආශ්චර්ය අద్భుතයි සරණ යන්න මගේ රාහුල ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින් වැලි දෝතක් අහසට දාලා කියනවා මට අවවාද ලැබේවා. අවවාද ලැබේවා. අපට අර වැලි කැට ගන්නට නෙවෙයි කට්ට පැන්නේ රතු කට්ට පැන්නේ අවවාද පහක් ලැබිලා. වැලි කැට ගන්නට අවවාද ඉල්ලනවා.